දෙවන ලෝක යුද්ධ ඉවර වෙලා අවුරුදු 80ක් ගත වෙලාත් ඉවරයි. ඒත් අපිට තාම දෙවන ලෝක යුද්ධ ගැන කතා කරන එක නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධ ගැන කතා කරනකොට අපි වැඩිපුරම කතා කරන කෙනෙක් තමයි ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි එහෙම නැත්නම් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් කියලා කියන්නේ. හැබැයි මේ දෙගොල්ලොන්ට වඩා වැදගත් වෙන කෙනා තමයි ජපානය කියලා කියන්නේ. 1945 මාර්තු අප්‍රේල් වගේ කාලය වෙනකොට ඉතාලිය සහ ජර්මනිය කියන රාජ්‍යයන් දෙකම යුද්ධේ යටත් වෙලා තිබුණේ. නමුත් එතන යටත් වෙලා තිබුණ නැති එකම රාජ්‍ය තමයි ජපානය කියලා කියන්නේ. US තමන්ගේ channels වලින් diplomatic channels වලින් දිගින් දිගටම ඉල්ලීමක් කරා ජපානයේ හිරහිතව අධිරාජ්‍යයට යටත් වෙන්න කියලා. හැබැයි ඔහු ඒ ඉල්ලීම් හැම එකක්ම ප්‍රතික්ෂේප කරලා තිබ්බා. 1945 අප්‍රේල් 30 වෙනකොට ජර්මනියට ඇඩොල්ෆ් හිට්ලර් අහිමි වෙලා තිබ්බේ. ඒ වගේම හිරහිතව අධිරාජ්‍ය දිගින් දිගටම තමන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්නේ නැති නිසා එක්සත් ජනපදයේ හැරි ට්‍රූමන් තීරණය කරනවා ජපානය ආක්‍රමණය කරන්න. ඔහු ජපානය ආක්‍රමණය කරන්න තෝරගන්නේ ඔකිනාවා අයිලන්ඩ් එක. ඔකිනාවා අයිලන්ඩ් එක පිරලා තින්නේ ජපාන් මේන්ලෑන්ඩ් එකෙන් දකුණට වෙන්න. මේ ඔකිනාවා අයිලන්ඩ් එක අල්ලගන්න පුළුවන් වුණොත් හැරි ට්‍රූමන්ට අවස්ථාවක් තිබ්බා. ඒ ඔකිනාවා අයිලන්ඩ් එක ලොන්චින් පෑඩ් එකක් විදිහට පාවිච්චි කරලා ජපානයේ මේන්ලෑන්ඩ් එකට ප්‍රහාරයක් එල්ල කරන්න. ඔහු ඒ වෙනුවෙන් 20000ක විතර US සෙබළු යවන ඔකිනාවා වලට දවස් 28ක් මේ බැටල් එක තියෙනවා. මේ බැටල් එක ඉවර වෙනකොට එක්සත් ජනපදයට US Marinesලා 12500ක් අයිමි වෙනවා. ඔවුන්ගේ casualties 12500ක් කියලා තමයි වාර්තා වෙන්නේ. වාර්තාවලට අනුව පර්ල් හාබර් ඇටැක් එකෙන් පස්සේ ඔවුන්ට සිදුවෙච්ච වැඩිම casualties තිබෙ මෙතන කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ජපානයේ ලක්ෂයක් විතර සෙබළු අහිමි වෙනවා. සිවිලියන්ස්ලා 40000ක් අහිමි වෙනවා. දවස් 28ක් ඇතුළත ඔවුන් මුළු ඔකිනාවා අයිලන්ඩ් එකම අල්ල ගන්නවා. හැබැයි ඒ වෙලාවේ හැරි ට්‍රූමන් මෙන්න මේම තීරණය කරනවා. මට ඔකිනාවා අයිලන්ඩ් එක අල්ලගන්න සෙබළු 12500ක් දෙන්න සිද්ධ වුණා නම් මම ජපාන් මේන්ලෑන්ඩ් එක ඉන්වේඩ් කරොත් මට මිලියන එක විතර US සෝල්ජර්ස්ලා අහිමි වෙනවා. අපි කොහොමත් මේ යුද්ධය අන්තිම හරියේ. ඒ නිසා තවදුරටත් ඒ වගේ රිස්ක් එකක් ගන්න එක තේරුමක් නැහැ කියලා තමයි ට්‍රූමන් ජනාධිපතිවරයා තීරණය කරන්නේ මම ඇටොමික් බෝම්බ් එක පාවිච්චි කරනවා කියලා. ඇත්තටම රාජතාන්ත්‍රික විද්‍යාවට කතා කරොත් ඇටොමික් බෝම්බ් එක පාවිච්චි කරන්න ප්‍රධාන හේතු හතරක් තිබ්බා එක්සත් ජනපදයට. පළවෙනි එක ඔවුන්ට ජපාන් මේන්ලෑන්ඩ් එක අල්ලගන්න ඕන වුණා. දෙවෙනි එක ජපානය යටත් වෙනවා දකින්න ඕන වුණා. තුන්වෙනි එක තමයි සෝවියට් රුසියාව ඒ වෙනකොට ඉතාම වේගයෙන් උතුරු පැත්තෙන් ජපානය ආක්‍රමණය කරගෙන එමින් සිටියා. හතරවෙනි එක තමයි US ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට අවශ්‍යතාවයක් තිබ්බා. තමන් හදපු ඇටොමික් බෝම්බ් එකේ පවර්ෆුල් එක කොච්චර පවර් එකක් මේ බෝම්බ් එකට තියෙනවද කියලා ඇත්ත ලෝකේ පරීක්ෂා කරලා බලන්න. මෙන්න මේ කාරණා හතරින්ද තමයි ඔවුන් තීරණය කරන්නේ ජපානයට පරමාණු බෝම්බය හෙලන්න. අද අපි දන්නේ හිරෝෂිමා සහ නාගසාකි වලට ප්‍රහාරයක් එල්ල කරා කියලා. හැබැයි එක්සත් ජනපදයේ ප්‍රී ප්ලෑන්ස් වල තිබ්බේ හිරෝෂිමාවට සහ කියෝටෝ කියන නගර දෙකට ප්‍රහාරය එල්ල කරන්න. මොකද ඒ නගර දෙකේ තමයි ලොකුම මිලිටරි බේස් තිබ්බේ ජපානයේ. ඒ වගේම ලොජිස්ටික් හබ් එකක් තිබ්බේ. හැබැයි අවසාන මොහොතේ කියෝටෝ සැලැස්මින් ඉවත් වෙනවා. ඉන්පස්සේ උන් තෝරගන්නවා කොකුරා කියන නගරේ. හැබැයි 45 අගෝස්තු 6 වෙනිදා උන් හිරෝෂිමාට ප්‍රහාරයක් එල්ල කරනවා. 9 වෙනිදා උන් කොකුරා කියන නගරයට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරලා තිබ්බට පුව විසිබිලිටි එහෙම නැත්නම් අහසේ තිබ්බ වලාකුළු ස්වභාවය නිසා ඒ වෙලාවේ ප්‍රහාරයෙන් මෙහෙවපු පයිලට්ස්ලා කියනවා මට මෙතනට බෝම්බේ හෙලන්න බෑ කියලා. ඊට පස්සේ තමයි වොන් නාගසාකි නගරේ තෝරගන්නේ. 45 අගෝස්තු 6 වෙනිදා හිරෝෂිමාට බෝම්බය අතාරිනවා. 9 වෙනිදා නාගසාකි වලට අතාරිනවා. වාර්තා වෙන අන්දමට ඉන්ස්ටන්ට් ඩෙත් හිරෝෂිමාවට බෝම්බේ දාපු ගමන් 70000ක් මිය ගියා කියනවා. හිරෝෂිමාවේ නම්බර නාගසාකි වලේ නම්බර එක 40000ක්. හැබැයි තව අවුරුදු 30ක් 15ක් ඇතුළත මේ පරමාණු බෝම්බේ සයිඩ් ඉෆෙක්ට්ස් නිසා මිලියන 10ක් මිලියන 15ක් විතර ජපානයේ මිනිස්සු අහිමි වෙලා තියෙනවා. කොමාරි අගෝස්තු 15 වෙනිදා හිරෝහිතෝ අධිරාජ්‍ය තීරණය කරනවා මම යටත් වෙනවා කියලා. එතනින් පස්සේ එක්සත් ජනපදයේ සම්පූර්ණයෙන්ම මැදිහත් වෙලා ජපානයේ ආරක්ෂක ගිවිසුම් වෙනස් කරනවා. විශේෂම ආටිකල් 9 එක උන් අරන් එනවා. ඒ ආටිකල් 9 එක අනුව උන්ට තව දුරටත් කිසිම මිලිටරි ආම් එකක් මේන්ටේන් කරන්න බෑ. අද වෙනකන් ජපානයට නිල හමුදාවක් නැහැ. ඔකිනාවා වල තියෙන එක්සත් ජනපද කඳවුර වලින් තමයි ජපානයේ එයා ස්පේස් එක කෝස්ටල් ඒරියා එක වගේම මේන්ලෑන්ඩ් එකේ ආරක්ෂිත කටයුතු සියල්ලම බලාගන්නේ. ඔවුන් 1954 දී ඩිෆෙන්ස් යුනිට් එකක් හදලා තියෙනවා. හැබැයි ඒ ඩිෆෙන්ස් යුනිට් එකත් හදලා තියෙන්නේ self defense purposes only. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. ඉතින් මේක තමයි හිතුවක්කාර ජපානයට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආයත් වෙච්ච ඉරණම.